අයිබෝන් මම අද කියලා දෙන්න යන්නේ අපේ ළමයින්ට ළමයි කිව්වේ පොඩි ළමයින්ට රයිට් පොඩි ළමයින් කිව්වේ අපේ O level A level කරන ළමයි ඉන්නවනේ විභාග කරන ළමයි ඒගොල්ලන්ට මේ ලේසියෙන්ම විභාගෙ කොහොමද පාස් වෙන්නේ කියන එක රයිට් දැන් මේක මම හරි සහැල්ලුවට කිව්වට මේකේ අර්ථය මේකයි අපි හොඳට මතක තියාගන්න අපි කවදාවත් තරංගයකට යන්න හොඳ නැහැ පරදින්න බලාගෙන රයිට් තරංගයකට යන්න හොඳ නැහැ පරදින්න බලාගෙන කාත් එක්ක හරි ෆයිට් එකකට යන්න හොඳ නැහැ පරදින්න බලාගෙන රයිට් දිනන්න මිසක් පරදින්න බලන්නේ ඒ ගේම් එකට එන්න වෙන්න එපා ඔයාට එහෙම කොන්ෆිඩන්ස් නැත්නම් ඒ ගේම් එක දිනන්න ඔයා එතනින් අයින් වෙන්න රයිට් එහෙනම් අද පාඩම ඔය O level A level කරන ළමයින්ට ඔයා ඉස්සරෝම ඔයා තනියම අම්මා කියනවට තාත්තා කියනවට ඉස්කෝලේ ගුරුවරු කියනවට යාළුවෝ කියනවට පාඩම් කරන්නවත් විභාගෙට මුහුණ දෙන්නවත් යන්න එපා. එහෙනම් ඔයා කරන්න ඕන ඔයා තමන් කවුද තමන් ඉන්න තැන කොතනද තමන්ට පුළුවන් වපසිරිය කොච්චරද කියලා දල අවබෝධයක් ඉස්සලා ගන්න ඕන. ඊට පස්සේ තමන්ගේ ඇම්බිෂන් එක මොකක්ද ඊට අදාළව තමන්ගේ පාස් මාක් එක මොකක්ද කියලා තමන් ඊට පස්සේ ඒක හදාගන්න ඕන. මොකද හැමෝම දොස්තරලා ඉංජිනේරුවලා වෙන්න ගිහිල්ලා තමයි මේ ලංකාව මෙච්චර ටියුෂන් මාෆියා එකක් හදලා මේ අධ්‍යාපනය හරි පහත් මට්ටමක වැටලා තියෙන්නේ. right? එතකොට ඒ තැනට ගිහිල්ලා ෆේල් වෙච්ච ළමයි තමයි අර අනිත් ශාස්ත්‍රයන් වලට නියැලෙන්න යන්නේ. ඉතින් මේ හොඳම පාඩම අද මොකක්ද? ඒක නෙවෙයි ටාගට් එක. අද තියෙන්නේ තමන් ඉන්නේ කොතනද? ඒ අනුව තමන්ගේ ඇම්බිෂන් එක මොකද්ද? තමන් කරන දේ මොකක්ද තමන්ගේ ඔපචුනිටි එක මොකක්ද කියලා අඳුනගෙන තමන් කොහොමද විභාගෙට ෆේස් කරන්න කියන එක. රයිට්. එහෙනම් ඒකේ පළවෙනිම ලෙසන් එක තමයි ඔයාට හදාගන්න ඕන තමන්ටම කියන පාත්වේ එකක්. රයිට්. හරි මම අද මෙතන ඉන්නේ මට පුළුවන් මේ වපසරිය විතරයි මට කරන්න ඕන මෙච්චරයි. ඒක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ කාගේවත් තියෙන එෆෙක්ට් එකකට කාගේවත් තියෙන බලපෑමකට කරන්න යන්න එපා. තමන් දන්නවා තමන්ට කරන්න පුළුවන් මෙච්චරයි නම් ඒ ප්‍රමාණයට තමයි පාස් වෙන්න ඕනේ. හැබැයි අපි උත්සාහ කරන්න ඊට වැඩිය ටිකක් උඩට. හරි? එහෙනම් මම අද කියලා දෙනවා කොහොමද ඒක කරන්න කියලා. පළවෙනිම දේ තමයි ඒ පළවෙනිම රූල් එක තමයි ඔයා ලේසර් ફોකස් කියන එක තදින්ම ඔලුවට දාගන්න ඕනේ මේ වචනේ. මොකද්ද? ලේසර් ફોකස්. හැම වෙලාවෙම ලේසර් ફોකස් එක තියාගන්න ඕන තමන්ගේ විභාගෙට. හරි? විශේෂයෙන්ම දැන් ළඟම එනවා එඩෙක්සල් එක්සෑම් එක O level right එතකොට ඒ කට්ටියට මේක ගොඩක් වටිනවා මොකද තව මාස කිහිපයයි තියෙන්නේ right අනික් කට්ටිය වැදගත් වෙනවා මේක ගොඩක් වැදගත් මාස 6ත් 8ත් අතර ප්‍රමාණයක් තියලා මේ වැඩේ තදින් පටන් ගන්න right අනිත් කිසි හැම දේව අතාරින්න නොකරමින් ඉන්න නෙමෙයි අතාරින්න හැබැයි ලේසර් ફોකස් එක තියෙනවා තමන්ගේ විභාගෙට විතරයි right විභාගෙට අදාළව කෙටි සටහන් ටික පොත් ටික එතකොට ඒ නෝට්ස් ටික සම්පූර්ණ කරගෙන රයිට් පාඩම් මාලාව සම්පූර්ණ කරගෙන ඒකට අදාළ සිලබස් එක කවර් කරගෙන තමන් පටන් ගන්න ඕන තමන්ගේ ගේම් එකට. thank you very much. මම පුන්නන්ද ගෙදර.